මම දන්කොටුවේ ධර්ම දේශනාවකට වෙලා මංගාවට ආවා. හොඳට නෙමේ මංග හැමතැනම ටැටූ ගහගත්ත තරුණයෙක්. ඇවිල්ලා මට හිතුණා මේ කොල්ලා හොඳට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන අනිත් පැතිවල එහෙම තරුණයෝ. මේ ළඟට ඇවිල්ලා එකපාර මුඩ බොත්තම් දෙක ගලවලා මට පපුව ඇදලා පෙන්නනවා. කොල්ලා පපුවේ ගහගෙන ඉන්නේ මගේ ෆොටෝ එකක් ටැටූ එකට. කිව්වා හාමුදුරනේ දැන් මම පීඩියක් වබ්බුන්නේ නැහැ කිව්වා. අපේ ගමේ එක එක්ක පිළිගන්නේ නැලු. ගමේ උන් ඊර්ෂ්‍යාලු මන් දැන් පීඩියක් වබ්බොන්නේ නැති එකට. මේ ගම්වල එහෙම නැතුව ඇති බොහෝ ගම්වල එහෙමයි ඒ වුණාට. හරි කැමති මේ මෝඩ තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. ඉන්න ගෙදර බිත්ති ටික හරියට නැහැ, ජනේලට පියන් ටික නැහැ. වැන්දාවට 500ක් 1000ක් කරන මොකෙක් හරි එක කොහරි එක ඇහලා ඔතල ගහනවා. එන්න ලොකුකමක් කියලා හිතාගෙන ඉන්න. පෙන්ඩෝල් දෙකක් ගන්න අතේ රුපියල් 50ක් නෑ අනික් වෙලාවට. මට මේ අර තරුණයා කියපුවා කියන්නේ මම මේ. මට කියලා කියනවා හාමුදුරනේ මම දැන් හොඳට බත් කනවා. මගේ ඇඳුම් දැන් මට හිරයි. ඇයි? කොල්ලා හැදිලා. ගෙදර මිනිස්සුන්ට දරා ගන්න බැරුව ගියා හාමුදුරනේ මටත් හිතා ගන්න බැරුණා වෙච්ච දේ මොකද්ද කියලා. කොල්ලා කිව්වා මගේ මෝඩකම වෙන්න මට හාමුදුරුවෝ දැනෙච්ච විදිය තමයි මේ ඉඩ තිබ්බේ පපුවේ හාමුදුරුවෝ පපුවේ කොටා ගත්තා කිව්වා. එයි දැන් මොකද කරන්නේ? දැන් මට කියනවා හාමුදුරුවනේ වෙනදා 10 11 වෙනකන් හැරෙන්නේ. දැන් උදේම නැගිටිනවා. කිසි පිළිවෙලක් තිබ්බ නැති ජීවිතේ දැන් මොකද? උදේ නැගිටපු ගමන් පැන් විදිරව තියෙනවා. කොල්ලා කියනවා හාමුදුරනේ පළවෙනි සති දෙක යනකොට පැන් විදිරව තියලා ඉවරනකොට හිතනවා අර ආසනේ පරණයි කියලා. රෙදි කැල්ල පොඟෝල අරගෙන බුදුහාමුදුරන්ට මල් තියන ආසනේ පිහ දැම්මලු. බලන්දර ටික ටික හිත පිනට පහළ වෙන නැඹුරු එකපාරද වෙන්නේ? නැඹුරු වෙන හැටි. කොල්ලට ඊට පස්සේ හිතුණලු බුදු පිළිමේ පරණයි කියලා. බලන්න මේ තරුණ හිත